අයිබෝවන් සුරාබෝයි SL YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් 2025 වසර අවසාන වීඩියෝ එකත් එක්ක තමයි ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ. ඉතින් මට හිතුණා දැන් 2026 වසරට යද්දී ඔයාලට අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන දෙයක් තමයි ඔයාලගේ යාළුවන්ට සුබ පතන එක. ඉතින් WhatsApp එක හරහා ඔයාගේ යාළුවන්ට ඉතා ඉක්මනින්ම සුබ පතන්න පුළුවන් ක්‍රමවේදයක් ගැන තමයි අද මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න හදන්නේ. ඉතින් ඔයාට ඔයාගේ යාළුවන්ට වෙන වෙනම මැසේජ් යවන්න වුණොත් ඒක ලොකු කරදරකාරී වැඩක් වෙනවා. ඉතින් ඔයාට ලොකු වෙලාවක් ගත වෙනවා මේකට. නමුත් ඔයාට හැකියාවක් තියෙනවා එකම එක මැසේජ් එකක් එකම එක ක්ලික් එකකින් ඔයාගේ යාළුවෝ හැමෝටම සෙන්ඩ් කරගන්න. ඉතින් මෙන්න මේක කොහොමද කරගන්නේ කියලා අපි මේ වීඩියෝ එකෙන් බලමු. ඔයාට මුලින්ම කරන්න තියෙන්නේ ඔයාගේ WhatsApp එක ඕපන් කරගන්න. මේ විදිහට WhatsApp එක ඕපන් කරගත්තට පස්සේ මෙන්න මෙතන මෙන්න මේ ඩොට් තුන ටච් කරගන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් new broadcast කියලා එකක් තියෙනවා. මෙන්න මේක ටච් කරාට පස්සේ ඔයාගේ friendsලා list එක ඔයාට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ මෙතනින් ඔයාට අවශ්‍ය කරන friendsලා ටික මෙන්න මේ විදිහට select කරගෙන මෙන්න මෙතන පල්ලෙහා තියෙන හරි සලකුණ ටච් කරන එක. මේක ටච් කරගත්තට පස්සේ ඔයා නිකන් group එකක් create කරාට පස්සේ ඔයාට පෙන්නන විදිහට තමයි පෙන්නන්නේ මෙන්න මේ විදිහට. ඉතින් දැන් ඔන්න ඔයාට හැකියාවක් තියෙනවා ඔයාගේ යාළුවෝ හැමෝටම එකම එක මැසේජ් එකක් එක ක්ලික් එකකින් send කරන්න. ඔයා මෙතන select කරගන්න හැම යාළුවෙක්ටම මේ මැසේජ් එක automatically send වෙනවා. ඉතින් ඔයාට මෙන්න මේ list එක අවශ්‍ය නැත්නම් මෙන්න මෙතන ටච් කරලා ඉවරලා මෙතන පල්ලෙහා තියෙනවා delete broadcast list කියලා. මේක ටච් කරලා මෙතන delete කියන එක දුන්නාට පස්සේ මේ list එක අයින් කරගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකෙන්ම ඔයාලට තවත් වැදගත්ම වෙන තොරතුරක් කියන තමයි හදන්නේ. ඒ තමයි ඔයාලගේ dialogue star points ගැන. ඉතින් මේ දෙසැම්බර් 31න් මේ star points කල්ලිකුත් වෙනවා. ඉතින් ඔයාලගේ ෆෝන් එකේ තියෙන star points ඔයාගේ ෆෝන් එකට රීලෝඩ් එකක් විදියට ගන්න විදිය ගැන තමයි මම දැන් කියන්න හදන්නේ. ඉතින් මුලින්ම ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ dial pad එක open කරගන්න. ඊට පස්සේ මෙතන කොටුවයි 141යි කොටුව කියන එක ඔයා dial කරගන්න ඕනේ. මේක dial කරගත්තට පස්සේ එන list එකේ අංක 1 තමයි ඔයා send කරගන්න ඕනේ. check your balance කියන එක. මෙතනින් ඔයා අංක 1 ගහලි වෙලා send කරන්න. ඊළඟට මෙතන total points කියලා තියෙනවා. ඉතින් ඔයා නැවත වතාවක් අංක 1 type කරලා send කරගන්න. දැන් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් ඔයාලගේ ෆෝන් එකේ තියෙන dialogue star points ටික. ඉතින් මෙතනින් 100ට වැඩි තියෙන අගය ඔයාලට පුළුවන් ඔයාලගේ ෆෝන් එකට රීලෝඩ් එකක් විදියට ගන්න. ඉතින් මෙතන නම් මම දැන් මගේ star points ටික අරගෙන තියෙන නිසා මෙතන 102යි පෙන්නන්නේ. ඉතින් උදාහරණයක් විදියට ඔයාලගේ මෙතන 150ක් එහෙම නැත්නම් 200ක් 250ක් වගේ පෙන්නොත් මෙතන රුපියල් 100ක් තියලා ඉතුරු වගේ ඔයාලට ඔයාගේ ෆෝන් එකට රීලෝඩ් එකක් විදියට ගන්න පුළුවන්. අපි දැන් බලමු කොහොමද ඔයාගේ ෆෝන් එකට මේ සල්ලි ගන්න කියලා. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ 141 කියන නම්බර් එකට මෙන්න මේ මම ටයිප් කරලා තියෙනවා වගේ star හිස්තැනක් pay කියලා ටයිප් කරලා ඉවරලා ඔයාට ගන්න පුළුවන් වෙන අගය මෙතනින් ටයිප් කරගන්න. මේ මම උදාහරණයක් විදිහට 50ක් ටයිප් කරලා තියෙන්නේ මට ගන්න පුළුවන් ප්‍රමාණය. ඉතින් ඔයාලගේ මෙතන තියෙන අගය රුපියල් 100ක් ඉතුරු වෙද්දී ඊට වැඩි මුදල ඔයාට පුළුවන් මෙතනින් ටයිප් කරගන්න. උදාහරණයක් විදිහට 150ක් තිබුණොත් ඔයාලට පුළුවන් 50ක් ලබා ගන්න. ඉතින් මෙන්න මෙතන 50 කියලා ටයිප් කරගන්න. ඒ විදිහට ඔයාගේ තියෙන star points ප්‍රමාණය අනුව ඔයාගේ අගය මෙතන ටයිප් කරගන්න. ඊට පස්සේ මේ මැසේජ් එක 141 කියන නම්බර් එකට send කරගන්න විතරයි තියෙන්නේ. ඒ වෙලෙම ඒ අගය ඔයාලගේ ෆෝන් එකට රීලෝඩ් එකක් විදියට ඔයාලට ලබා ගන්න පුළුවන්. ඉතින් මං හිතනවා අද මේ අරගෙන ආපු වීඩියෝ එක ඔයාලට සෑහෙන්න වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් 2025 අවසාන වීඩියෝ එක තමයි මේ විදියට ඔයාලත් එක්ක මම මේ ෂෙයා කරගත්තේ. ඔයාලට වැදගත්ම වෙන කරුණු කාරණා ටිකක්. ඉතින් එහෙමනම් අපි 2026 වසරේදී අලුත් දේවල් ටිකක් එක්ක හමු වෙමු. ඉතින් ඔයා තාමත් මගේ channel එකේ වීඩියෝ බලන්නේ මාව subscribe කරලා නෙමෙයි නම්
දැම්ම පල්ලෙහා තියෙන subscribe button එක touch කරලා මාව subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එකත් all දාලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපුවම ඔයාලට ටක් ගාලා දැනගන්න හැකියාවක් තියෙනවා. ඉතින් එහෙමනම් ප්‍රාර්ථනා කරනවා උදා වෙන 2026 වසර ඔයාලට ජයම වෙන්න කියලා. අපි අලුත් අවුරුද්දේ අලුත් වීඩියෝ එකකින් ඉතා ඉක්මනින් හමු වෙමු. අද වීඩියෝ එකෙන් මම සමු අරගෙන යනවා. එතකන් හැමෝම පරිස්සමෙන් ඉන්න. සියලු දෙනාටම සුබ දවසක්.